නම මම ධම්මික සොලමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායක විශේෂයෙන්ම රුහුණු පුරවරයට දකුණු පළාතට ආවේනික වූ දෙවනුවර පෙරහැර මංගල්‍යය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන්න ඕන. මොකද සීනිගම දේවාලයෙන් පටන් ගත්තම උණවටුන තොටමුණ දෙවුන්දර එහෙම එතනින් ගියාම කුඩාවැල්ල වගේ අපේ ඓතිහාසික පෙරහැරවල් ගණනාවක් තියෙනවා. ඒකෙන් දෙවෙනුවර පෙරහැර අතිවිශේෂයි. මම හිතන්නේ දකුණේ අපිට අපේ ගම් පළාත්වල කාවාඩි නර්තනය කියන්නේ අපේ ලේත් එක්ක බැඳිච්ච දෙයක්. 1972 වසරේ ඉඳලා දෙවෙනුවර පෙරහැරට මම හිතන්නේ අවුරුදු 50කට වැඩි කාලයක් තුල මේ කාවාඩි නර්තනය යෙදෙනවා. වසර 700කට පමණ පැරණි පෙරහැරක් වෙච්ච දෙවෙනුවර ඓතිහාසික පෙරහැරේ කාවාඩි එකතු වෙන්නේ 1972 වසරේ ඉඳලා. දශක 5කට වඩා වැඩි කාලයක් මේ කාවඩි වලට උරුමකම් තියෙනවා. ඉතින් මේ අවස්ථාවන විට පෙරහැර ආරම්භ වෙලා තියෙනවා. පෙරහැර යමින් තියෙනවා. හෙට දිනේ කාවාඩි පෙරහැර තමයි තියෙන්නේ. ඉතින් මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට දිගින් දිගටම පෙරහැරවල් වලට වෙන අඩත්තේට්ටම් ගැන කතා කරා. පෙරහැරවල් වලට අනිසි රාජ්‍ය අනුග්‍රහය ලැබීම සම්බන්ධව බොහෝ තැන්වල කතිකාවල් ඇති වෙමින් ගියා. ඇත්තටම 30 වසරක යුද්ධයක් තිබුණ කාලෙත් දළදා මාලිගාවේවත් මේ පෙරහැරට මෙහෙම දේවල් සිද්ධ වුණේ නැහැ. මම දැක්කා පොලිස්පතිතුමා මාතර දිස්ත්‍රික් ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් තියෙනවා. විවිධ වූ තොරතුරු නිසා ඩ්‍රෝන ප්‍රහාරයක් ඇල්ලීමේ හැකියාව සහ වෙනත් ලැබුණු තොරතුරු මත එතුමාට හිමි වී තියෙන බලතල අනුව ප්‍රාග් දිස්ත්‍රික් ලේකම්වරයාට ලිපියක් මගෙන් යොමු කරලා තියෙනවා මේ නර්තනය නවත්තන ලෙස. ඒක දිස්ත්‍රික් ලේකම්වරයා විසින් දෙවනුවර බස්නායක නිලමවරයාට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරලා තිබුණා. ඒ කෙසේ වෙතත් රජයක් විදියට රජයට පෙරහැරකට ආරක්ෂාව දෙන්න බැරි නම් රජයම කියනවා 40000 පමණ සහභාගී වෙනවා මේ පෙරහැර නරඹන්න කියලා. 40000කට ආරක්ෂාව දෙන්න බැරි රජයා කොහොමද 2.20 ලක්ෂයක් ජනතාවට ආරක්ෂාව දෙන්නේ? ඔහොම ගියාම නුවර පෙරහැරට ඕක වෙන්න පුළුවන්, කතරගම පෙරහැරට ඕක වෙන්න පුළුවන්. රජය කියයි මේ අංගයන් අයින් කරන්න අපිට ආරක්ෂාව දීමේ හැකියාවක් නැහැ කියලා. අර සුරලොවින් පහළ වෙච්ච අරුණ ජයසේකර කියන අර ආරක්ෂක ඇමතිවරයා කියනවා පහුගිය කාලේ ජාතික ආරක්ෂාවට අපි ටියුෂන් දෙන්නම් කියලා. පුටුවකුයි බංකුවකුයි අරන් ඉන්න කියලා. මම අපේ අරුණ ජයසේකර ආරක්ෂක ඇමතුමාට අභියෝගයක් කරනවා ඔබතුමා ඔය පුටු බංකු අරන් ඇවිල්ලා අනිත් අයට ආරක්ෂක පන්ති පවත්වන්න එපා. ඔය පුටුවේ බංකුවේ වාඩි කරලා ඔය ආනන්ද විජේපාලයි ඔය සුනිල් වටගලයි ඔය පොලිස්පතිතුමා සහ ඒ අවශ්‍ය කට්ටිය ගෙනල්ලා වාඩි කරලා ඒගොල්ලන්ට ටියුෂන් දෙන්න දෙවෙනුවර පෙරහැරට ආරක්ෂාව දෙන්නේ කොහොමද කියලා. මේ වගේ සුළු වැඩක්වත් කරන්න රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නෙවෙයි. දෙවෙනුවර වගේ පොඩි මාතර දිස්ත්‍රික්ක වගේ කුඩා ප්‍රදේශයක පැවැත්වෙන පෙරහැරට ආරක්ෂාව දෙන්න ඔබතුමා ටියුෂන් එකක් දෙන්නකෝ. අන්න ඒක දීලා පුළුවන් නම් හෙට ඔබතුමා මේ අභියෝගේ බාර අරගෙන ඒ අය ගෙන්නගෙන ඔය පුටුවේ බංකුවේ වාඩි කරලා ටියුෂන් එකක් දෙන්න කොහොමද දෙවිඳුර පෙරහැරට ආරක්ෂාව දෙන්න කියලා. දෙවිනුවර පෙරහැරට ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක් සම්බන්ධයෙන් තවත් මොන කතාවද? 30 වසරක යුද්ධ කාලේ හතර වටේ බෝම්බ පිපුරුණා, බස්වල බෝම්බ පිපුරුණා, දුම්රියේ බෝම්බ පිපුරුණා, බිල්ඩින් වල බෝම්බ පිපුරුණා, රාජ්‍ය ආයතන වල බෝම්බ පිපුරුණා. උදේ බස් එකේ ගිය මිනිස්සු හවස ගෙදර ඉඳ කියලා නැති අවිනිශ්චිත සත්‍යයක් තිබුණා. එහෙම කාලයකවත් මෙහෙම පෙරහැරවල් වලට මෙහෙම තහංචි දැම්මේ නැහැ. මෙහෙම සීමා මායිම් පෙනුවේ නැහැ. එහෙනම් ඔබ තමුන්නාන්සේලා කයිවාරුකාරයෝ විතරයි. ඔබ තමුන්නාන්සේලාට වැඩක් කරන්න බෑ කියලා ඔබ තමුන්නාන්සේලා කයිවාරුකාරයෝ විතරයි කියලා දැනට ඔප්පු වෙලා හමාරයි. පුළුවන් නම් ඔබතුමාලාගේ රජය ශක්තිමත් රජයක් නම් පුළුවන් නම් හෙට පෙරහැරට ආරක්ෂාව දීලා පෙන්වන්න කියලා මං අරුණ ජයසේකර රාජ්‍ය ආරක්ෂා අමාත්‍යවරයාට අභියෝගයක් කරනවා.
ආයෙත්